Good morning guys. අද මායාවිත් එක්ක ඉන්න මඩකලපුවේ 11 වෙනි දවසේ. ඉතින් අද නම් චුට්ටක් පායනවා. මම නැගිටින්න චුට්ටක් පරක් වුණා. ඉතින් ගෝලයා නම් ගියා මැෂින් එක අරන් කුඹුරට. දැන් අපි යන් කුඹුරට. අද ටිකක් දුර යන්න තියෙනවා. බලමු ගිහිල්ලා කොච්චර කපන්න තියෙද කියලා. guys අදත් උදේම ඩීසල් ටික ගහගත්තා. ඉතින් කෑන් දෙක මැෂින් එක කලින් කුඹුරට යවුවා. නැත්තම් පාරක් වෙනවනේ. නැක්ස්ට කලින් කපා ගන්න ඕනේ. දැන් ඩීසල් ටික අරන් ආයෙ කුඹුරට යනවා මම. මේ පාර යන්න තියෙන්නේ බඩිරුවක් අන්නදී. මේ පාර දිගටම ඩීසල් ටික අතර යන්නේ. උදේ කෑමට තියෙනවමයි පරාටයි පරිප්පුයි උඳු වඩේ. guys මේ තමා මෙහි වතුර බොන කෝප්ප. මේ තියෙන්නේ. මේක ඇල්මිනියම් පොඩි සෙම්බුවක්. මේකෙන් තමයි වතුර බොන්නේ. මේවල කෝප්ප පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර පාවිච්චි කරන්නේ නැහැ. කුඹුරට ඇද්දී අර යන්නේ නැහැ. මේ තියෙන වතුර කෑන් එක. කුඹුරේ බොන්න ගෙනාවු. ඉතින් මේ වඩ වතුර දාලා තමයි බොන්නේ. මේ කට්ටිය. ඔයාලට පේනවා ළමයි වීකේන්ඩ් එකේ ට්‍රැක්ටරේ අතන ඉරලා. අපි බලමු පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා ගොඩක් ඉරලාද කියලා. පිටුරු දානවා කට්ටිය ගොඩ ගන්න කියලා. බලමු ගිහින්. ඔයාලට පේනවාද මේ හැමතැනම මේ හරක් ගැට ගන්නවා. අපන ප්‍රමාව විතරයි. ගෑනලා කෙලින්ම හරක් ගැට ගන්නවා. වැදිලා තියෙන ඉච්චෙන් වල ගන්න යන්නේ. දඟල්ලා ගන්න බැරි වුණා. ඉතුරු දැම්මා. ඉතින් දාගෙන මේ දඟලක් ගෙනල්ලා මැෂින් එකෙන් ඇදලා ගන්න යන්නේ. Tiger ada jangan nih ya. අලුත් එක නෑනේ. පිටික් එක නේද? පිටික් එක හදලා හුක් කරලා දාලා. මොකුත් දෙඩි රැගෙන නම් කිනගත්ත ලේසර් එක ඔය ඉතින් දැම්මා. දැන් යන්නේ නෑ. හේත් එක නම් අනිවාර්යෙන් දානවා. පාර කරවලා බලන්න. ආලත්.
ගයිස් අපි 2:42යි වෙලාව. දැන් තමයි කෑම කන්න යන්නේ. තියෙනවා චිකන් කෑල්ලක් තියෙනවා බත් එකේ. මෙතන තියෙනවා කැකිරි හොදි. කැකිරි හොදි වදී තමයි කන්න යන්නේ. කැකිරි හොදි චිකන් බත් එක. කපලා අද නම් ගයිස් රෑනකම් වැඩ තිබ්බා. හවස් වරුවේ වැස්සේ නැහැ. ඉතින් දැන් තමයි ගෙදර ආවේ. දැන් ඇවිල්ලා වාහනේ පාක් කරේ. ඉතින් හෙටත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට අපි නවතිනවා. ඔයාලට සුබ දවසක්. ගුඩ් බයි.